හෙලෝ ලාමයි මිනි ව්ලොග් එකක් අරගෙන මම ආවා. තෑගි දෙනවා කියලා මෙහෙමත් තෑගි දෙනවදානේ. වැලන්ටයින් එකට හෂ්ගෙන් මට ලැබුණු ගිෆ්ට් එක බලමුද? ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන් යන්න. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. හම්බුණු ගිෆ්ට් එක මොකක්ද කියලා බලමුකෝ. මේක තමයි මට හම්බුණු ගිෆ්ට් එක. මේක පසල් එකක් පීසස් 500ක. එයාටත් පුදුම තෑගි තමා මට දෙන්න හිතෙන්නේ. බලමු. ඒක ගලවන්නත් මාර ගේමක් දෙන්න වී වගේ. ගලවන්නත් පුදුම කට්ටක් කන්න වේ වගේ. ඒක පැත්තක් ගලවන්න. හරි. ඒකේ මේ පසල් එක කම්ප්ලීට් කරාම තියෙන මෙන්න මේ ආර්ට් එක. ඒ ආර්ට් එකත් ලස්සනයි නේද? මේ තියෙන්නේ මෙන්න පසල් එකේ පීසස් 500ක්. මේක හදන්න ගියොත් එහෙම මගේ මොලේට සම්නල් ගැටේ නම් වැටෙනවා අනිවාර්යෙන්ම. ඒත් ඉතින් එහෙමයි කියලා එයා මට දීලා තියෙන චැලෙන්ජ් එකක් නේ. බලමුනේ එයාත් ඉන්න දවසකම අනිවාර්යෙන් මේක හදන vlog එකක් ඔයාලට අනිවාර්යෙන්ම අරන් එන්නම්. ඊට කලින් චුට්ටක් try කරලා බලනවා හදන්න පුළුවන්ද කියලා. බලමුනේ. මේ තියෙන්නේ මේකේ පීස් ටික. මෙයාටත් දෙන්න වෙන gift එකක් තිබ්බෙම නැද්ද දන්නේ. හරියට තරහට දුන්නා වගේ මේ වගේ gift එකක්. බලමු. අම්බෝ මෙහෙම බලද්දිත් මේ ටිකක් ඔළුව රිදෙනවා වගේ. එයාටත් දෙන්න හිතෙන වෙනස් දේවල්. එයා හිතන්නේ හරි අමුතු විදියට. මං හිතන්නේ මේ වගේ gift එකක් හම්බුන පළවෙනි කෙනා වෙන්නේ නැති මම. මොකද ආදරේ කරද්දි මේ වගේ gift දෙනවදානේ. මංවත් දුන්නේ මෙහෙම එකක්. ඒකත් හැබැයි හොඳයි ඒක challenge එකක්. ඔයාලට හම්බෙච්ච gift එකත් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. හරි සතුටුයි ඉතින් මෙහෙම gift එකක් මට හම්බෙච්ච පළවෙනි පාර. අයත් බලනවා ඇති මේක හදන්න ගිහින් මේ කී පාරක් විතර ඔයාලට බැනුම් අහන්න වෙයිද දන්නේ හෂ්. ඒ නිසා කමන්නේ ඔයා ආපුවාම මේක හදන්න try එකක් දෙන්න. මේ ඊට කලින් හදන්න ගියොත් මොකද මම මේක විසිකලා දාන්න පුළුවන් මට ඉවසීම නැහැ. ඒ හින්දා මේක කියලා දුන්නත් දන්නේ නැහනේ. ඒ හින්දා එයා ඉද්දිම අපි මේක හදන vlog එකක් අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්න. ඔයාලට හම්බෙච්ච gift වල ලස්සන ෆොටෝස් තියෙනම් ඒවත් කමෙන්ට් එකක් විදියට දාන්න යන්න. මේක තමයි ඉතින් මට හම්බුණු gift එක. ආයි සබන් බෝල මේ දෙකකුත් හම්බුණා. සබන් බෝලට සබන් බෝල යවන්නේ. ඒව දෙකකුත් හම්බුණා. ඉතින් අපේ vlog බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම අපේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අලුතින් මිනි vlog එකක් අරගෙන ඉක්මනටම මම එන්නම්. හැමෝටම ආදරෙයි.